හයි ගයිස්, ඉතින් අදත් අපි සුපිරි වැඩක් ගන්න යන්නේ. අද කරන වැඩේ නම් ටිකක් ලොකු වැඩක්. ඔයාලට අම්මේල්ලේ දකින්න ඇති. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ගයිස්, අපිට ඉතින් අපේ චීන පඩස් එක හදන්න ඕන වෙනවා යාළුවනේ. කොළ ඕනි. සෙලෝ ටේප් ඕනි. අපි එහෙනම් මේ කොළ ටික බිමින් එකට තියලා අලෝගමු. හරි යාළුවනේ, අපි මේ කොළ ටික ඔක්කොම හරි විදියට තියලා අපි මේ ඔක්කොම එකට තියලා සෙලෝ ටේප් කරගන්න ඕනේ යාළුවනේ. අපි එහෙනම් කොළ ටික තේරම හරි පිළිවෙලට තියාගමු. හරි ගයිස්, හරි යාළුවනේ, අපි මේ ටික හිමීට එකට එක කියලා සෙලෝ ටේප් කරගමු. එහෙනම් අපි අපේ කොළ ටික තේරම අලෝගත් යාළුවනේ මේ විදිහට. අපි එහෙනම් දැන් අපේ ලොකම ලොකු චීන පඩස් එක හදන්න පටන් ගමු. හරි යාළුවනේ, චීන පඩස් එක හදන්න අපි දෙන්න මේ ගානේ වගේ නමාගමු. එකක් මෙහෙම දෙකක් නමා ගන්න ඕනේ. තව පාරක් මේ නමා ගන්න. හරි යාළුවනේ, අපේ චීන පඩස් එක නම් දැන් හදලා ඔක්කොම වැඩි වෙලයි. දැන් තියෙන්නේ අපිට මේකේ වැඩ කරයිද කියලා බලන්න තමයි යාළුවනේ තියෙන්නේ. මට නම් ෂුවරුත් නෑ මේක වැඩ කරයිද කියලා. එහෙනම් යාළුවනේ, අපි බලමු මේක වැඩ කරන්න හැටි. යාළුවනේ, මම චීන පඩස් එක හදුවා. දැන් බලමු පත් වෙනවද කියලා. එහෙනම් 1යි 2යි 3යි.
කරනවා. හරි guys ඉතින් අපේ තීන කොටස් එකේ සද්ද වලට ඇහෙන්න ඇති එකපාරට වැඩි ගහන්න හැමතැනින්ම ඉట్లా ගියා යාළුවනේ මේ තීන ඇති සෑහෙන ලොකු එකක් උදැමු තියෙනවා. එහෙනම් යාළුවනේ අපි තව සුපිරිම සුපිරි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.